හැමෝටම කොහොමද ඉතින් ඔන්න මේ වේගෙන් අපි අරන් එන්න හිතුවා අපි කොහොමද රජපාරෙන් එහෙම නැත්නම් පලාබද්දර පාරෙන් සිරිපා කරුණාකරේ කියලා ඔයාලට විස්තරයක් ගේන්න. ඒ විතරක් නෙමෙයි කොහොමද හරියටම කෝඩු චාරිත්‍ර කරන්නේ කියලා මේ වීඩියෝ එකේ අපි පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි අපි පෙන්නනවා හරියටම අපිට මේ ගමනට ගිය කාලය කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉඳියොත් ඔයාලට පුළුවන් ෆුල් ඉන්ෆර්මේෂන්ස් මේ ගැන ගන්න. අපි අපේ ගමන ආරම්භ කරනකොට හරියටම පාන්දර 1යි. එතකොට මේ ඇවිල්ලා ඉන්නේ ඉන්දිකටු පානට. මෙතනට එනකොට 5යි කාල වුණා. ඔයාලා කෝඩු නම් මෙන්න මේ තැනදි තමයි ඔයගොල්ලෝ කෝඩු පැකට් එකක් අරගෙන ඒ ඉන්දිකට්ටයි නෝලයි ගෙත්තම් කරගෙන යන්න ඕන තැන. පේන්නේ නැහැ මෙතන. අර ලයිට් එකක් තියෙන මේ හරියට. ඉතින් මෙතනදී ඔයාලට කෝඩු පැකට් එක පහළ අපි කරුණා කරන තැනින් මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මග කඩවල් තියෙනවා ඒවැන් මිලදී ගන්නත් පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ වෙනකොට ඉරසේවට බොහොම ලං වෙලා තියෙන්නේ. ඉතින් අපිට නම් ඉරසේව බලන්න බැරි වුණා ඇත්තටම. ඇත්තටම මෙතන හරියම ලස්සන තැනක් මේ යන ගමනේදී ඔයාලට ඔය ඈතින් පේන්නේ කුණුදිය පර්වතය. මම අහලා තියෙන විදිහට ඔක කලින් ජනප්‍රවාදයේ තිබිලා තියෙන්නේ උණුදිය පර්වතය කියලා. අපි හරියටම සීත ගඟුල ගාවට කරුණා කරද්දී උදේ 7:30යි. ඉතින් මෙතනත් කෝඩු චාරිත්‍රාක් තියනවා කරන්න. කෝඩු කෙනෙක් එනවා නම් මෙතනදී දෙහි ගෙඩියක් ගෙනහල්ලා ඒ දෙහි බෑයක් ඔළුවේ ඔයලලා හොඳට පිරිසිදු වෙලා නා කියාගෙන කරුණා කරනවා නම් ඒක ගොඩක්ම හොඳයි. ඒ විතරක් නෙමෙයි නඩේන හැමෝම හොඳින් පිරිසිදු වෙලා සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් කරුණා කරන්න ආරම්භ කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ තැන් පිරිසිදුව තියාගන්න ඕන අනිවාර්යයෙන්ම. සීත ගඟුල පව කරගෙන එද්දී ඔයාලට දකින්න පුළුවන් හීන් ගඟුල. ඉතින් මෙතනට මළුව හරියම ලස්සනට පේනවා. අපි හැරමිටි පාන ගාවට කරුණා කරද්දී උදේ 9:20යි. ඉතින් මෙතනනොත් මහන්සිය නිවාගෙන නැවත කරුණා කරන්න පටන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ රත්නපුර පාර සහ කුරුවිට පාර වෙන වෙන තැන. ඔතනින් තමා කුරුවිට පාරෙන් එන කට්ටියත් එන්නේ. ඔයාලට දැන් මේ පේන්නේ මකර තොරණ. අපි මකර තොරණ ගාවට කරුණා කරද්දී වෙලාව 9:48ට වෙලා තිබ්බා. මං ඔයාලට කිව්ව නේද අපි ගමන ආරම්භ කරේ පාන්දර 1ට කියලා. ඉතින් අපි මළුවට හරියටම කරුණා කරේ දවල් 1ට. අපි ටිකක් මහන්සි නිවලා හැම තමයි වඳින්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි 12 මහේ පහන ගාවට ගිහිල්ලා හඳුන්කూరు පහන් පත්තු කරලා එහෙම ගෙදරින් එන අප කොට්ට පොල් ටිකක් තමයි මේ දාන ගමන් ඉන්නේ. මම දැන් කියන්නම් අපි කොහොමද අපේ සිරිපා කරුණා ගමනට සූදානම් වුණේ කියලා. අපි හැමෝම සතියකට කලින් පේ වෙලා ඒ කියන්නේ මස් මාළු වලින් තොරව තමයි ගමන ආරම්භ කරේ. ඊට අමතරව අපි ගෙවල් වලින්ම කෝඩු චාරිත්‍ර වලට අවශ්‍ය කලමන ටික. ඒ කියන්නේ දෙහි කහ කෑල්ලා ඒ වගේම කෝඩු පැකට් වලට අවශ්‍ය උපකරණ සියල්ලම අරගෙන තමයි ගියේ. ඊට අමතරව ඔයගොල්ලන්ට අවශ්‍ය සනීප ආරක්ෂක කලමනා සියල්ල ගෙන යන්න පුළුවන්. අපි ආයෙත් පාරට කරුණා කරද්දී වෙලාව හරියටම 1:20ට වගේ වෙලා තිබ්බා. ඉතින් හරියටම පාන්දර 1ට කරුණා කරන්න පටන් අරගෙන ආපහු පාන්දර 1ට තමයි අපි පහලට කරුණා කරේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් එක ඔයාලට එකතු වෙන්න ඕන නම් අපේ channel එක subscribe කරලා like කරලා comment කරලා අපිත් එක්කම දිගටම ඉන්න.